ජනාකීර්ණ නාගරික ලෝකයෙන් මදකට මිදිලා හිත නිවන කොළපාට සුන්දර ලෝකයක පිරිසිදු හුස්මක් ගන්න එක. මේ සුන්දර කොළපාට ලෝකය තවත් වර්ණවත් කරන පක්ෂීන් සතුන් නිදහසේ ජීවත් වෙන දිහා බලලා අහිංසක සතුටක් ලබන එක. සීතල ඇලකට දොලකට බැහැලා ගතසිත නිවා ගන්න එක. මේක තමයි සංචාරකයන්ගේ හීන ලෝකය. සතියක්ම මේ කලබලකාරී ලෝකයක් එක්ක ඔට්ටු වෙලා සති අන්තයේ එනකන් ඇඟිලි ගැන ගැන බලන් ඉන්නේ මේ හීනය සැබෑ කරගන්න. ලංකාවේ ගොඩක්ම ජනාකීර්ණ, ඒ වගේම ගොඩක්ම කලබලකාරී නගරය, ඒ කියන්නේ කොළඹත් මේ වගේ කොළපාට ලෝකයක් හැංගිලා තියෙනවා කියලා කිව්වොත් ඔයාලා පිළිගන්නවද? ඕ දේවන්නාව වැව අසල හෙක්ටයාර 18ක් පුරා පැතිරුණු එක එක කුරුල්ලන්ගෙන් සතුන්ගෙන් පිරුණු ලස්සන කොළපාට ලෝකයක් හැංගිලා තියෙනවා. වචන වලින් කියන්න බැරි තරම් සුන්දරත්වයකට උරුමකම් කියන මේ කොළපාට ලෝකයේ කුරුළු විශේෂ 50කට වඩා ඉන්නවා. ඒ වගේම විදේශීය පක්ෂීනුත් බොහොමයක් ඉන්නවා. ඉතින් මේ සුන්දර පැත්තගාන තෙත්බීම් උද්‍යානයේ තියෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. ලීවලින් හදපු ලස්සන පුංචි පාරක් දිගේ ඇවිදගෙන යන ගමන් අපිට මේ ලස්සන ලෝකයට හානියක් නොවන විදිහට ඒ සුන්දරත්වය විඳින්න පුළුවන්කම තියෙනවා. මේ සුන්දර හරිත ලෝකයේ තවත් වැදගත්කමක් තමයි කොළඹ නගරයේ ජලගැලීම් වලින් ආරක්ෂා කරගන්න එක වගේම කොළඹ වතුර ටික පිරිසිදු කරලා දෙන එක. ඉතින් අපේ කාර්යබහුල ජීවිතවලට සතුට නිදහස ගෙන එන්න මේ වගේ ලස්සන තැන් ගොඩාක් උපකාරී වෙනවා. සොබා දහමට ලං වෙන්න, පොඩ්ඩක් නිදහසේ හුස්මක් ගන්න මේ වගේ තැන් ගොඩාක් වටිනවා. ඉතින් ඒ වගේ තැන් ආරක්ෂා කරගන්න එකත් ඒ වගේම වටිනවා. ඉතින් ඒ පුංචි මතක් කිරීමත් එක්ක අදට අපි රෝම් බේබි රෝම් තුලින් සමුගන්නවා. ඉතින් අපිව සබස්ක්‍රයිබ් කරලා මේ වීඩියෝ එකත් ලයික් කරලා තියාගන්න. අපි තවත් සුන්දර තැනකින් ආයෙමත් හමු වෙමු.